හායි හායි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද මං අරගෙන ආවේ ෆ්‍රෙෂ් මිල්ක් එකයි ජෙලි පැකට් එකෙනුයි හදාගන්න පුළුවන් රසම රස පුඩින් එකක් හදන රෙසිපි එක. ඉතින් මේකට ඇත්තටම අපිට ෆ්‍රෙෂ් මිල්ක් හරි පිටිකිරි හරි ගන්න පුළුවන්. ඉස්සෙල්ලම කරන්නේ මම ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 500ක් විතර 500ක් තමයි ජෙලි එක හදාගන්න 500ක් ඕන. මිලිලීටර් 500ක් මේ විදියට වතුර කිරියක නටනකම් උණු කරගන්නවා. මේ විදියට කිරියක උතුරලා නටනකොට අපි ඒක පැත්තකට අරගෙන මේකට රස්නෙම්ම උණුවෙන් තියෙද්දිම අපි ජෙලි පැකට් එක එකතු කරගන්නවා. ජෙලි පැකට් එක එකතු කරගෙන හොඳට ජෙලි ටික දිය වෙනකම් හොඳට මේ වගේ අර ඒකේ තියෙන සීනි එක දිය වෙනකම් හොඳට කවලම් කරගන්න. ඉතින් මේක ඇත්තටම මේ හරි ලේසි හදාගන්න. ඒ වගේම රසයි. අපිට හදිසියට ඉක්මනට හදාගන්න පුළුවන් ඩෙසර්ට් එකක් තමයි මේක. ඉතින් මේ විදියට ජෙලි ටික එකතු කරගෙන හොඳට කලම් කරගන්න. විස්ක් එකකින් වගේ උනත් කමන්නේ. හැන්දකින් හරි මොකකින් හරි හොඳට කලම් කරගන්න. ඉතින් මේ විදියට ඉක්මනින් කවලම් කරගන්න ඕනේ. නැත්නම් නිකන් ජෙලටින් තියෙන ටික කැටි ගහන වගේ බලනවා. මෙන්න මේ විදියට කවලම් කරගත්තට පස්සේ අපි හොඳට ෆ්‍රිජ් එකේ දාන්න පුළුවන් භාජනයක් අරගෙන වැහුවේ නැතත් කමක් නැහැ. වහන්න පුළුවන් හරි භාජනයක් අරගෙන ඒක හොඳට හොදලා තෙත නැතුව අරගෙන මේ ජෙලි එක ඒකට දාගන්න ඕන. ඉතින් මේකට ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් නැතුව පිටිකිරි ගන්නත් පුළුවන්. එලකිරි නැවුම් එලකිරි ගන්නත් කමක් නැහැ. මෙන්න මේ වගේ භාජනයක් අරගෙන මේකේ මං වතුර ටික ඇතුලෙන් වතුර ටික පිහිදගෙන මේකට මේ ජෙලි එක පෙරා ගත්තොත් ගොඩක් හොඳයි. මම පෙරා ගන්න හැදුවේ උනාට මට පෙරන්න ඒ කියන්නේ හිමීට පෙරනකොට ඒ කියන්නේ අර උකු ගතිය නිසා පෙරෙනවා අඩුයි. ඒ ගොට්ටේ ඒක නිසා මම මේ විදියට නිකම් එකතු කරගත්තා. ඔයාලට පුළුවන් නම් පෙරලා ගන්න. ඊට පස්සේ මේ විදියට මගේ පියනෙන් වහලා ෆ්‍රිජ් එකේ දානවා. පැය 24ක් විතර ෆ්‍රිජ් එකේ දැම්මට පස්සේ මේ විදියට සෙට් වෙලා තියෙනවා. ඉතින් මේ ඊළඟ දවසේ තමයි මේ බලද්දි මේ විදිහට තට්ටු දෙකක් වගේ ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් මේක ඉක්මනින් හදාගන්න පුළුවන් රෙසිපි එකක්. ඉතින් ඔයාලා try කරලා බලන්න. හරිම රසයි. කවුරු හරි ආව වෙලාවක දෙන්න පුළුවන් හොඳ ඩෙසර්ට් එකක්. ඉතින් හරිම රසයි ඇත්තටම. ඉතින් ඔයාලා try කරලා බලන්න. එහෙනම් ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. ලයික් එකක් දාලා මගේ YouTube එක තාම සබ් කරලා නැත්නම් subscribe කරලා යන්නත් අමතක කරන්න එපා. bye bye.